පාරම්පරික අතීතයක සිට පැමිණි එළවෙදක ඔබේ කන්නේ එළවෙදකම සිරුත්මාර්කව සමගයි. හිම්බෝවිටිය සෞඛ්‍යයේ රන්වන් රහස නිරෝගී දිවියකට අත්වැලක්. ඔබ තවමත් නිදන්ගත රෝගවලින් පීඩා විඳිනවද? ජීවිතයේ අගනාම වස්තුව වන නිරෝගී සුවය ඔබෙන් ඈත් වෙමින් තිබෙනවාද? නූතන ජීවන රටාවත් සමග අපේ සිරුර දුර්වල වී ඇති බව රහසක් නොවේ. දියවැඩියාව, අධික කොලෙස්ටරෝල්, මුත්‍රා ගල් සහ අක්මා රෝග වැනි දරුණු රෝගවලට ඔබේ ජීවිතය බිලි දෙන්නට ඔබ සූදානම්ද? එසේනම් අපේ මුතුන් මිත්තන් අපට දායාද කළ රන්වන් පැළෑටියක් ගැන අදම දැනගන්න. හිම්බෝවිටියවල ඇති අසමසම ඖෂධීය බලය. අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අග්‍රහණීය ඖෂධයක් වන හිම්බෝවිටියා යනු ස්වභාව ධර්මයෙන් අපට ලැබුණු මහඟු තිළිණයක්. සුව කරන ප්‍රධාන රෝග සහ බලපෑම් ගැන දැන් අපි කතා කරමු. සුව කරන ප්‍රධාන රෝග සහ බලපෑම්. දියවැඩියාව. හිම්බෝවිටියවල ඇති සුවිශේෂී සංයෝග රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව පාලනය කිරීමට උපකාරී වේ. මෙය ඉන්සුලින් සංවේදීතාව වැඩි දියුණු කරන බවට විශ්වාස කෙරේ. දියවැඩියා රෝගීන්ට නිරෝගී ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට අත්වැලක් සපයනවා. මුත්‍රා පද්ධතිය සහ වකුගඩු ආශ්‍රිත රෝග. මෙය ස්වාභාවික මුත්‍රා කාරකයක් ලෙස ක්‍රියා කරනවා. මුත්‍රා දැවිල්ල, මුත්‍රා පිටවීමේ අපහසුතා සහ සුවිශේෂාත්මක මුත්‍රා ගල් දියකර හැරීමට මෙහි ඇති හැකියාව අතිවිශිෂ්ටයි. ඔබේ වකුගඩු පිරිසුදු කරමින් වේදනාවෙන් තොර සුවයක් ලබා ගැනීමට මෙම ඖෂධය බෙහෙවින් උපකාරී වෙනවා. අක්මා රෝග ගැන අපි කතා කරමු. මෙය අක්මාවේ සෛල ආරක්ෂා කිරීමට සහ හානි වූ සෛල අලුත් වැඩියා කිරීමට උපකාරී වන බව පර්යේෂණ මගින් සනාථ වී ඇත. අක්මාවේ මේද තැන්පත් වීම අඩු කිරීමටද ප්‍රබල ක්‍රියාකාරකමක් මෙම ශාකය සිදු කරයි. ඔබේ අක්මාවට නව ජීවියක් ලබා දී සිරුරේ විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. හෘද රෝග සහ කොලෙස්ටරෝල් පාලනය. LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටත් රුධිර නාල නම්‍යශීලී බව වැඩි කිරීමටත් උපකාරී වෙනවා. නිරෝගී හදවතකට හිමිකම් කීමට අවස්ථාව ලැබෙනවා. බලවත්ම අභියෝගය තමයි ඇයි ඔබ මෙය අත්හදා නොබලන්නේ කියන එක. අපේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් සියවස් ගණනාවක් තිස්සේ සාර්ථකව භාවිතා කළ මෙම ඖෂධීය ශාකය ඔබ අදම ඔබේ ජීවිතයට එක් කරගත යුත්තේ ඇයි? බෙහෙත් වලට අත දිගෑරලා මුදල් වියදම් කරනවා වෙනුවට ස්වභාව ධර්මයෙන් තිළිණයක් ලබා දීලා තියෙනවා කියලා හිතනවා නේද? නිරෝගී සුවය ලබා ගන්න හිම්බෝවිටියා කොළ, මල්, පොතු සහ මුල් මේ සෑම කොටසකම පුදුමාකාර බලයක් තියෙනවා. ඔබ විසින් නිසි ලෙස සකස් කරගත් බෝවිටියා තැම්බුම් හොද්දක් පානය කිරීමෙන් දින කිහිපයක් ඇතුළත ඔබේ සිරුරේ සිදුවන වෙනස ඔබටම දැනෙනු ඇත. මෙම පුදුම සහගත සාකය නිසි ලෙස භාවිතා කරන්නේ කෙසේද? දියවැඩියාව, වකුගඩු රෝග සහ අක්මා රෝග සඳහා අවශ්‍ය නිවැරදි බෙහෙත් වට්ටෝරු මොනවද? ඒ සියලු දේ අද ඔබට දැනගන්න පුළුවන් අපේ YouTube නාලිකාව හරහා. අපි දැන් කතා කරමු හිම්බෝවිටියා ශාකයට සුව කළ හැකි රෝග සහ ආයුර්වේද භාවිතය මොනවාද කියලා. ශ්‍රී ලංකාවට ආවෙනකු ආයුර්වේද විද්‍යාවේ අක්මා හා සම්බන්ධ රෝග සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන අතිශය වටිනා ඖෂධය. මෙම ශාකයෙන් පාලනය කිරීමට හෝ සුව කිරීමට උපකාරී වන රෝග ගණනාවක් තිබෙනවා. හිම්බෝවිටියා ශාකය ලංකාවට ආවෙනකු වූ ආයුර්වේද විද්‍යාවේ අක්මාව හා සම්බන්ධ රෝග සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන අතිශය වටිනා ඖෂධයක්. මෙම ශාකය පාලනය කිරීමට හෝ සුව කිරීම උපකාරී වන රෝග පිළිබඳව දැන් අපි කතා කරමු. රෝග තත්ත්වය ගැන කතා කරනවා නම් අක්මා රෝගය ගැන කතා කරොත් ඖෂධීය බලපෑම් වෙනවා හෙපටෝප්‍රොටෙක්ටිව්, අක්මාව ආරක්ෂා කිරීම. හිම්බෝවිටියා කසාය තම්බාගත් දියර හෝ
කොළ කැඳ භාවිතා කර යුතුයි. සෙංගමාලේ පාලනය අක්මා ක්‍රියාකාරීත්වයේ යථා තත්ත්වයට පත් කිරීම. කැඳ තැඹුම් හොද්ද දලු මුල් මේද අක්මාව අක්මාවේ මේද තැන්පත් වීම අඩු කිරීම. කොළ කැඳ කසාය තුවාල වීම අඩු කිරීම. කසාය හයිපොග්ලයිසෙමික් රුධිරයේ සීනි මට්ටම අඩු කිරීම. හීම්බෝයිටියා තේ වියලි කොළ හෝ කැඳ භාවිතා කළ යුතුයි. රුධිරයේ මේද මට්ටම අඩු කිරීම. කොළ කැඳ උදෑසන ආහාරයක් ලෙස කොළ කැඳ ඔබේ ජීවිතයට එක් කරගත යුතුයි. ඇස්ට්‍රිජන් හෙවත් ඔබේ පටක හැකිලීම ගුණයෙන් ඉදිවීම අඩු කිරීම. අභ්‍යන්තර හා බාහිර ආලේපන ප්‍රතිකාර සඳහා සීතල ගුණය මගින් උෂ්ණත්වය සමනය කිරීම. හීම්බෝයිටියා කොළ කැඳ ප්‍රතිප්‍රදාහක ගුණය කසාය ශරීරයේ ඇති දැවෙල්ල අඩු කිරීමට ස්වාභාවික මුත්‍රාකාරක ලෙස ක්‍රියා කිරීම. මුත්‍රා පිට කිරීමේ වැඩි කිරීමට කසාය. ස්වාභාවික මුත්‍රාකාරක ලෙස ක්‍රියා කිරීම මුත්‍රා පිට කිරීම වැඩි කිරීම සඳහා කසාය. ආයුර්වේද බෙහෙත්වලදී යොදන ආකාර සහ නම්. හීම්බෝයිටියා ශාකයේ කොළ මුල් පොතු සහ ලපටි දළු ඖෂධ ලෙස යොදා ගන්නවා. බෙහෙතේ ආකාරය පානයක් ලෙස සාමාන්‍යයෙන් අක්මා රෝග දියවැඩියාව අධික කොලෙස්ටරෝල් සඳහා යොදා ගන්නවා. යොදන කොටස තමයි ලපටි කොළ. පොදු නාමය වෙන්නේ හීම්බෝයිටියා කොළ කැඳ. පානයක් ලෙස ගන්නවා. සාමාන්‍ය භාවිතයේදී සෙංගමාලයේ දරුණු අක්මා රෝග වකුගඩු රෝග ආශ්‍රිත රෝග වලට යොදන කොටස ගැන කතා කරනවා නම් මුල් පොතු සහ කොළ. පොදු නාමය වන්නේ හීම්බෝයිටියා කසාය තැඹුම් හොද්ද. පානයක් ලෙස යොදා ගැනීමේදී දියවැඩියාව පාලනය සඳහා වියලන ලද කොළ භාවිතා කරනවා. හීම්බෝයිටියා තේ. ඖෂධීය මිශ්‍රණ අක්මා රෝග අර්ස සඳහා වෙනත් ද්‍රව්‍ය සමග යොදන කොටස කොළ කැඳ සහ මුල්. ඖෂධීය මිශ්‍රණ අක්මා රෝග අර්ස සඳහා වෙනත් ද්‍රව්‍ය සමග ඕනෑම ඖෂධයක් ගැනීමට පෙර විශේෂයෙන්ම ඔබට දැනටමත් වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ගන්නේ නම් වෛද්‍යවරයෙකුගේ හෝ පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. හීම්බෝයිටියා තේ එකක් හදන හැටි මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා කියලා කිව්වා. හීම්බෝයිටියා වලින් කොහොමද තේ එකක් හදන්නේ? හීම්බෝයිටියා තේ සෑදීම ඉතා පහසු වන අතර එය සාමාන්‍යයෙන් දියවැඩියාව පාලනය කිරීමට සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනීමට යොදා ගන්නවා. තේ එක හදන්න අවශ්‍ය වන්නේ මොනවාද? හීම්බෝයිටියා කොළ හොඳින් පැසුණු පිරිසුදු කළ 14ක් කෝප්ප 2ක් පමණ ගන්න. පිරිසුදු ජලය කෝප්ප 2ක් හෝ 3ක් ගන්න. කුඩා මීපැණි ප්‍රමාණයක් ඔබට අවශ්‍ය නම් රස ගැනීම සඳහා. තේ සකස් කිරීමේ ක්‍රමය. හීම්බෝයිටියා කොළ හොඳින් ජලයෙන් සෝදා පිරිසුදු කරගන්න. අවශ්‍ය නම් කොළ සිහින්ව කපා ගැනීම හෝ අතින් කුඩා කැබලි වලට ඉරා ගැනීම කළ හැකි. මේන් ඖෂධීය ගුණය හොඳින් නිදහස් වෙනවා. තැම්බීම. පිරිසුදු ජල භාජනයකට දමා ලිප තබා රත් කරන්න. ජලය හොඳින් රත් වන විට සෝදාගත් හීම්බෝයිටියා කොළ එයට එක් කරන්න. ජලය ලිප තබා මිනිත්තු 5 සිට 10 දක්වා මධ්‍යම ගින්දරයේ තැම්බෙන්නට හරින්න. ජලයේ වර්ණයේ ලාදුබුරු පැහැයක් හෝ කොළ පැහැයකට හැරෙන තෙක් තැම්බීම ප්‍රමාදවත් කරන්න. මේ කසායක් තරම් තදට සිඳවන්නේ නැත. එය තේ එකක් ලෙස සකස් කිරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. මීළඟට ඔබ තේක පෙරිය යුතුයි. තැඹුණු මිශ්‍රණය ලිපෙන් ඉවත් කර භාජනයකට වසා විනාඩි කිහිපයක් තබන්න. පසුව එය කෝප්පයකට පෙරා ගන්න. උණුසුම්ව පානය කරන්න. අවශ්‍ය නම් මේ පැණි ස්වල්පයක් එකතු කරගන්න. දියවැඩියා රෝගීන් නම් සීනි භාවිතයෙන් අනිවාර්යෙන් වළකින්න ඕන මේ පැණි භාවිතය වළකින්න ඕන. මේ ඔබගේම YouTube නාලිකාව දිනෙන් දින ගොඩක් දේවල් අලුත් වුණත් පාරම්පරිකව අලුත් කරන Hello with the Kama.